ජෙස්පීටයි වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශුද්ධ බයිබලයේ ලූක් පොතේ 19:13 කියනවා ඔහු තමාගේ දාසයන් 10 දෙනෙකුට අඬගසා ඔවුන්ට පවුම් 10ක් දී මා එනතෙක් මෙයින් වෙළඳාම් කරන්නැයි කීවේය. මට බාර දෙන ලද සුභාන්විත දෙවියන් වහන්සේගේ තේජවත් වූ සුභාරංචියේ හැටියට සාර වූ ඉගැන්වීමට විරුද්ධ වූ වෙන කිසිවක් ඇද්ද? 1 තිමෝති 1:11 තමයි එහෙම කියන්නේ. එබැවින් ගෙදර ස්වාමියා හදිස්සියෙන් ඇවිත් නුඹලා නිදා ඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න. මක්නිසාද ඔහු එන්නේ කොයි වෙලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුළා හඬලන වෙලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. මාර්ක් 13:35-36 එහෙම කියනවා. දහවල්ව තිබියදී මා එවූ තැනැන් වහන්සේගේ වැඩ අප විසින් කට යුතුය. රාත්‍රිය පැමිණෙයි. එවිට කිසිවෙකුට වැඩ කරන්නට නොපුළුවන. යොහන් 9:4 එහෙම කියන්නේ. නමුත් ශුද්ධාත්මයණන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. ක්‍රියා 1:8 මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. රෝම 1:16 තමයි එහෙම කියන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබටත් දෙවියන් වහන්සේගෙන් යහපත් ඉගැන්වීම් ඉගෙනගෙන දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට සහ දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝ වීමට ඔබටත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන්. ජෙස්පීටයි හැමෝටම සුබ දවසක්.